الحمد لله رب العالمين الصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين سبحانك لا علم لنا إلا ما علمتنا إنك أنت العليم الحكيم وعنده مفاتيح الغيب لا يعلمها إلا هو ويعلم ما في البر والبحر وما تسقط من ورقة إلا يعلمها ولا حبة في ظلمات الأرض ولا رطب ولا يابس إلا في كتاب مبين وبعد මේ මාතෘකාවට අදාළව කරුණු කිහිපයක් ඔබලා සමග බෙදා ගන්නම්. යහපත් සමාජය පිළිබඳ වූ දේශනාවකට මෙතන අපි එකතු වෙලා කතා කරමින් සවන් දෙමින් සිටිනවා. මෙම වචනයේම බාහිරව පෙනෙන සලකුණ තමා යහපත. මෙම සමාජය යහපත් වලින් සමන්විත සමාජයක් යන්න තමා එහි පළමුවැනි සලකුණ. විශිෂ්ටතා නොමැතිනම් යහපත් සමාජය කියා එකක් තියෙන්න බෑ. විශිෂ්ටතා ගණනාවක් තියෙනවා. විශිෂ්ටතා ගණනාවක් තියෙනවා. ඒ විශිෂ්ටතා වලින් බොහොමයක් මට කලින් කතා කළ දේශකවරුන් දෙදෙනා ඔබලා සමග බෙදා ගත්තා. විශිෂ්ටතා හෙවත් යහපත සෑම ආයතනයකම සංවිධානයකම තිබෙනවා. සෑම මිනිසෙකු තුළම තිබෙනවා. මේ රටෙත් තිබෙනවා. ලෝකෙත් තිබෙනවා. සබා දහමෙත් තිබෙනවා. මේ විශිෂ්ටතා සියල්ල එකතු කර මිනිස් සමාජයට සුවිශාල සේවාවන් කරන ප්‍රජාවක් ලෙස සමූහයක් සිටිය යුතුයයි අල්ලාහ් අපේක්ෂා වෙනවා. එවැනි සමාජයක් ගැන තමා මෙහිදී ඔබලා සමග කුර්ආනයේ දෘෂ්ටි කෝණයෙන් තොරතුරු කිහිපයක් බෙදා ගන්න මම අදහස් කරන්නේ. මම කීවා වගේ මෙම යහපතට සුවිශේෂීව මොවුන් තම අයිතිකාරයෝ කියා කිසිවෙක් නැහැ. මුළු මිනිස් සමාජයම එක් විශිෂ්ටතාවලට හිමිකරුවන් ලෙස සිටින අන්දම අපට දැක ගන්න පුළුවන්. මුස්ලිම් ප්‍රජාව සමහර විශිෂ්ටතාවලට හිමිකරුවන් ලෙස සිටින අන්දම අපි දකිනවා. සෑම කණ්ඩායමකම කිසියම් හෝ විශිෂ්ටතාවයක් තිබෙන බව අපි දකිනවා. එක් ගමකම යහපත් දේවල් තිබෙනවා. එලෙස තමා මේ යහපත අප බැලිය යුත්තේ. සියලු යහපත් එකතු කර එකට ගෙන පෙරමුණට ගෙන යාමට ප්‍රජාවක් අවශ්‍යයි. එවැනි ප්‍රජාවක් අවශ්‍යයි කියා අල්ලාහ් අපේක්ෂා කරනවා. මේ විශිෂ්ටතා නම් යහපත් ඔක්කොම එකතු කරලා. ඒක කොහෙ තිබුණා? ෂයිතාන්ගෙන් යහපත් දෙයක් අරගන්න පුළුවන් නම් ඒකත් ප්‍රතික්ෂේප නොකර ඒකෙනුත් ලෝකයට යහපතක් කරන්න මාවතක් තියෙනවා නම් ඒ මාර්ගයත් අතෑරීමට නොදී සෑම යහපතක්ම මේ ලෝකයට ලබා දෙන්න එක් කණ්ඩායමක් අවශ්‍යයි අල්ලාහ් කැමති වෙනවා. එවැනි සමාජයක් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නායකත්වයෙන් අල්ලාහ් බිහි කරලා කුන්තුම් ඛෛර උම්මතින් උඛ්රිජත් ලින්නාස් යයි අල්ලාහ් පවසනවා. මිනිස් සමාජය වෙනුවෙන් බිහි කරන ලද යහපත්ම සමාජය ඔබලා තමා. එලෙස ප්‍රකාශ කරන ඒ සමාජය ගැන තමා මම මෙතන ඔබ සමග කතා කරන්න උත්සාහ කරන්නේ. එනිසා මේ සමාජයේ බාහිර ලක්ෂණය යහපත් යන්නයි. යහපත
සියලු යහපත් උතුරා පිටාර ගැලිය යුතුයි. සියලු යහපත් උතුරා පිටාර ගැලිය යුතුයි එහෙම කියනකොට අද ලෝකයේ යහපත් කොතනින්ද පටන් ගන්නේ? කොතනින්ද පිටාර ගලන්නේ? කොතනින්ද මිනිස් සමාජය එය ලබා ගන්නේ යන ප්‍රශ්න ඔබ ඉදිරියේ තබනවා උත්තරය නොකිය. පිළිතුර එක් එක්කෙනා තම තමන්ගේ දැනුම අනුව සිතාගත හැකි. යහපත් සමාජයයි කියන විට ඒ වාක්‍යයේ අල්ලාහ් ප්‍රශංසා කරනවා තඅමුරුන බිල් මඅරූෆ් වතන්හවුන අනිල් මුන්කර්. ඔබලා යහපත වර්ධනය කරන අයහපත මර්ධනය කරන සමාජයක් කියා පවසනවා. යහපත ප්‍රවර්ධනය කරන අයහපත අවම කරන සමාජයක්. එලෙස කියනකොටම එහි බොහෝ අදහස් ගැබ්වී තිබෙනවා. යහපත් සමාජයේ සිටින සියල්ලෝම සුදනං වෙන්නේ. එහෙම වුණා නම් හොඳ වර්ධනය කරන්න අවශ්‍යත් නැහැ, නරක අවම කරන්න ඌමනාවකුත් නැහැ. එනිසා යහපත් සමාජයේ යනු සුදනන් දුදනන් සියල්ලෝම අන්තර්ගත සමාජයක් කියන එක අපි පළමුව තේරුම් ගන්න ඕනේ. හැමෝම සුදනන්ව සිටිය යුතුයි කියා අපි හිතුවා නම් එවැනි සමාජයක් ලෝකේ බිහි වෙන්න බෑ. බිහි වෙන්නෙත් නැහැ. අවසාන දිනේ දක්වා එවැනි සමාජයක් බිහි වෙන්නේ නැහැ. එනිසා සුදනන් දුදනන් සියල්ලෝම ඉන්න ප්‍රජාවක් අපි හොඳ සමාජයක් ලෙස, යහපත් සමාජයක් ලෙස දකින්න ඕනේ. ඒ දකින්නේ කොහොමද? අද පවා ලෝකයේ සුදනන් තමා වැඩියෙන් ඉන්නේ. මුස්ලිම්වරු මුස්ලිම් නොවන්නන් හැමෝම ගත්තත් සුදනන් තමා වැඩියෙන් ඉන්නේ. යහපතට කැමති අය තමා බහුතරයේ ඉන්නේ. එහෙමනම් ඒක යහපත් සමාජයක් ලෙස හැඳින්වීමට බැරිද? නැහැ. යහපත් සමාජයට පැහැදිලි සලකුණක් මේ කුර්ආනයේ අල්ලාහ් දීලා තියෙනවා. තඅමුරුන බිල් මඅරූෆ් වතන්හවුන අනිල් මුන්කර්. යහපත යන ඔබලා වර්ධනය කළ යුතුයි, අයහපත ඔබ මර්ධනය කළ යුතුයි. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ කාලයට ඔබ ගියොත්, ඉන්පස්සේ අපේ කාලයට ආවොත් එහි වෙනසක් දැක ගන්න පුළුවන්. එදා දුදනන් වැඩියෙන් හිටියා, සුදනන් අඩුවෙන් හිටියා. අද සුදනන් වැඩියෙන් ඉන්නවා, දුදනන් අඩුවෙන් තමා ඉන්නේ. එම ඒ සමාජය යහපත් සමාජය බව අල්ලාහ් පැවසුවා. එහෙමනම් අද මේ සිටින සමාජය අති උතුම්ම යහපත් සමාජය බව කියන්න බැරිද? කියන්න පුළුවන්ද? බැරිද? ඔබ තීරණය කරගන්න. මම පැහැදිලි කරන්නම්. යහපත් සමාජය කොහොම තියෙයිද කියලා දන්නවද? යහපත වර්ධනය කරන්නන්, යහ ක්‍රියා කරන්නන් පමණක් නොවේ. අද යහදනන් වැඩියෙන් ඉන්නවා. යහපත් ක්‍රියාවන් කරමින් සිටිනවා, හැබැයි යහපත වර්ධනය කරන්නේ නැහැ. දුදනන් අඩු පිරිසක් ඉන්නවා. ඔව් නරක වර්ධනය කරනවා. නරක වර්ධනය කරනවා. ඒ ලක්ෂණය පවතිනවා නම් ඒක යහපත් සමාජය වෙන්න බෑ. සුදනන් ටික දෙනෙකු සිටියත් ඔවුන් යහපත වර්ධනය කරන්නන් වෙන්න ඕනේ. අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලෝකයේ උපදින අවස්ථාවේ ඔහු සමග අත්වැල් බැඳ ගන්න කී දෙනෙක්ද සිටියේ? එතුමා තනි පුද්ගලයෙකු ලෙසයි මේ ලෝකයට එන්නේ. අනෙක් තැනැත්තාව අල්ලාහ්ගේ දූතයා අතින් අල්ලාහ් එකතු කරගත යුතු තත්වයක් තිබුණේ. දෙවැනියාව, තුන්වැනියාව එක් එක්කෙනා එකතු කරගත යුතු තත්ත්වයක් තමා තිබුණේ. එලෙස එකතු කරගෙන තමා විශිෂ්ට සමාජයක් එතුමා බිහි කළේ. එහෙම එක්කලා නම් කිහිප දෙනෙකු එකතු කරගත්තා නම් හරිද? නෑ, එකතු කරලා වර්ධනය කළා. කුමක්ද වර්ධනය කළේ?
යහපත වර්ධනය කළා. යහපතම වර්ධනය කළා. අද යහ ක්‍රියා කරන්නන් බොහෝ අය ඉන්නවා. එහෙත් යහපත වර්ධනය කරන්නන් අඩුවෙන් ඉන්නේ. යහපත වර්ධනය කරන්නන් අයහපත වළක්වන්නන් ඒ වෙනුවෙන් වැඩ කරන්නන් අඩුවෙන් ඉන්නවා. එනිසා යහපත් සමාජයක ඒ ෆීචර් ඒ ලක්ෂණය ගන්න නම් මේ සමාජයේ යහපත වර්ධනය කරන ස්වභාවය වර්ධනය විය යුතුයි. ඒ සඳහා සියල්ලෝම එකතු විය යුතුයි. මෙය ඉතා වැදගත් කාරණාවක්. අල්ලාහ් දෙවිඳුන් සුදනන් මුළුගැන්විලා හොඳ වැඩ කරලා යන්න ඒ ලෙසට මැව්වේ නැහැ. දුදනන් ගැන අල්ලාහ් මෙසේ පවසනවා. والذين كفروا بعضهم أولياء بعض. ඔවුන් එක්කාසු වී එකිනෙකාට මිතුරන් වී සිටිමින් ක්‍රියා කරති. إلا تفعلوه සුදනන් දෙස බලා අල්ලාහ් පවසනවා ඔබලා ඒ කාර්යය නොකළා නම් تكن فتنة في الأرض وفساد كبير. මේ භූමියේ මහා විනාශයන් හා ආරාවුල් හා ව්‍යාකූලත්වයන් ඇතිවෙයි. දුදනන් ආදරය දක්වා මිත්‍රත්වය පෙන්න එක්කාසු වී නරක වර්ධනය කරනවා. සුදනන් දෙස බල අල්ලාහ් පවසනවා ඒ ලක්ෂණය ඔබලාට ආවේ නැත්නම් මේ භූමිය කෝලාහල වලින් පිරෙයි ආරාවුල් වලින් ඉතිරී යයි කියා පවසනවා. එසේනම් කුමක්ද යහපත් සමාජය යන්න අපි මේ කුර්ආන් වාක්‍යයේ යහපත් සමාජය ගැන අල්ලාහ් පවසන ඒ වාක්‍ය තුලින් තේරුම් ගන්න පුළුවන්. මේ යහපත් සමාජය ගැන අල්ලාහ් කියන තවත් කාරණාවක්. خير أمة أخرجت للناس. මිනිස් සමාජය වෙනුවෙන් මේ ප්‍රජාව වැඩ කළ යුතුයි. මුස්ලිම් මිනිසුන් වෙනුවෙන් නෙවෙයි. ඩොක්ටර් ශාෆි ශිහාබ්දීන් කතා කරනකොට එක්සත්කම තමා බලය. අපි ඒ වැඩෙන් අල්වාගත යුතුයි යයි පවසන විට අපි තේරුම් ගන්න හොඳ නැහැ මුස්ලිම් වරුන්ගේ එක්සත්කම කියා. එලෙස තේරුම් ගන්න බැහැ. මුස්ලිම් ප්‍රජාව කොයි තැන්වල ඉන්නවාද? එහි සිටින සියලුම ප්‍රජාවන් සමග එකමුතුව සිටිය යුතු බව යහපත් සමාජය ගැන කියන මේ වාක්‍යය අල්ලාහ් සම්බන්ධ කර තිබෙනවා. خير أمة أخرجت للناس. මේ ප්‍රජාව මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් බිහි කළ එකක් නොවේ. මුළු මහත් මිනිස් සමාජය වෙනුවෙන් බිහි කළ එකක්. මිනිස් සමාජයේ සමග අත්වැල් බැඳගත යුතු ප්‍රජාවක්. මිනිස් සමාජයේ සමග එකතුව ක්‍රියාත්මක විය යුතු ප්‍රජාවක්. මිනිස් සමාජය තුරුල් කරගත යුතු ප්‍රජාවක්. මිනිස් සමාජයේ සමග අන්‍යෝන්‍යව එකතු වී ක්‍රියා කළ යුතු ප්‍රජාවක්. ඒ ගුණය යහපත් සමාජයේ තිබිය යුතු බව මෙම වචනේ පවසනවා. මෙම වචනේ පවසනවා. සහෝදරවරුනි, ඒ ගුණය අද මුස්ලිම් ප්‍රජාවේ තියෙන ප්‍රමාණය ඇතිද මදිද? පහුගිය කාලේ අපි මුහුණ දුන් ගැටලුවල අර්බුදවල ඩොක්ටර් ශාෆි වගේම ඍජුවම අර්බුදවලට මුහුණ දුන් අය හිටියා. ඒ නොවන බොහෝ ගැටලුවලට මුහුණ පෑ බොහෝ අය හිටියා. කිසිම අර්බුදයකට මුහුණ නොදුන්නු අය පවා අර්බුදයක් තුළ සිරකර සලකනු ලැබුවා. ඒ බැල්ම කුමක්ද දන්නවද? මේ ප්‍රජාව තමාගේ යහපත සඳහා හුදෙකලා වී ජීවත් වන ප්‍රජාවක්.
අනෙක් අය සමග එකතු වෙන්නේ නැහැ. අනෙක් අය සමග එකතු වෙන්නේ නැහැ. අපි අර්බුද වැඩි වෙන විට එක දෙයක් කළා. ඒ සමාජය සමග සමීපව සිටීම පින්වා ගන්න උත්සාහ කළා. ඒකේ ආටිෆිෂල් බවක් තිබුණා. එවිට ඒ සමාජයේ කිහිප දෙනෙකු කීවා අපට පෙන්වන්න මේ වැඩ කරන්න එන්න එපා. ඕගොල්ලෝ හොඳ ලාංකිකයන් වශයෙන් ජීවත් වෙන්න ඒ ඇති කියලා. හොඳ මුස්ලිම්වරයෙකු වශයෙන් විතරක් නොව හොඳ ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ජීවත් වෙන්න. ශ්‍රී ලංකාව රට එහි මිනිසුන් ලංකාවේ ප්‍රශ්න කෙරෙහි ඇල්මක් දක්වන පිටසක් බවට පත් වෙන්න. ඔබ අප සමග සමීප බව සමගි බව පෙන්වා ගන්න අවශ්‍ය නැහැ. බොහොම විවෘතව කිව්වා. ඔව් 2019 ප්‍රශ්න වලින් පසුව අපි දෙස බලා සමහරව එහෙම කිව්වා. එහෙත් අවුරුදු 1400කට පෙර යහපත් සමාජය ගැන කතා කරන කුර්ආන් වාක්‍යයේ අල්ලාහ් ඒ පවසා තිබෙනවා. ඔබලා මිනිස් සමාජය සඳහා මවන ලද්දන්. ඔබලා මිනිස් සමාජය සඳහා වූවන්. එම ස්වභාවය නැති වුණා නම් යහපත් සමාජයට හිමි ගරුත්වය අඩු වෙනවා. යහපත් සමාජය ලෙස අප දෙස බලන්නේ නැහැ. ඒ නිසා අනෙක් ප්‍රජාවන් සමග අපට සම්බන්ධතාවයත් සමීපතාවයත් තිබිය යුතුයි. ඔවුන්ගෙන් පැමිණි පරීක්ෂාව විශාල කරලා එහෙම තමා පරීක්ෂාවන් එන්නේ. ජාතිවාදය ආගම්වාදය සියල්ල පුපුරා බුරබුරායි අපගේ ජීවිතවලට අර්බුද ගෙන එයි කියා හැංගෙන්න බෑ. එහෙම කරන අයත් ඉන්නවා. ඒත් එහෙම කරන අය හුඟක් අඩුයි. මම ආරම්භයේදී කිව්වා හොඳ කරන අය තමයි වැඩි, නරක කරන්නන් අඩුයි කියලා. සුදනන් 40ක් ඉන්නවා. ඔවුන් තනිව ඉන්නවා. දුදනන් 4 දෙනෙකු ඉන්නවා එකතු වෙලා. බලය කොතනද ඇත්තේ? මේක තවත් කෝණයෙන් අල්ලාහ් පවසනවා. යකුම් මින්කුම් 20 සාබිරුන යගලිබු මියතයින්. ඔබලාගෙන් 20 දෙනෙකු සුදනන් සිටියා නම් දුදනන් 200ක් ඔබලාට මෙල්ල කරන්න පුළුවන්. මෙල්ල කරනවා කියන්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට මුහුණ දී ඔබලාට සාර්ථකව ඉදිරියට එන්න පුළුවන්. කුර්ආනයේ කියන දේ කුමක්ද? සුදනන් 20ක් උන්නොත් දුදනන් 200ක් ඔබලා මෙල්ල කර ඉදිරියට එන්න පුළුවන්. අද යහපත් මිනිසුන් 200ක් අයහපත් 20 ඉදිරියේ මොනවා කරන්නද? කාලේ නරක් වෙලා කාවවත් හදන්න බෑ. කවුරුවත් කාගේවත් වචනයට සවන් දෙන්නේ නෑනේ කියා විවේචනය කරලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක යහපත් සමාජයේ ස්වභාවය වෙන්න බෑ. යහපත් සමාජයේ හිම ඉන්න බෑ. අද මෙතන මෙහෙම වැඩසටහනක් පවත්වන බව දැන්වුවාම මෙච්චර පිරිසක් ඇවිත් ඉන්නවනේ. අල්ලාහ් ඔබලා සියලු දෙනාටම දයාව දක්වාවි. ඔබගේ පැමිණීම අල්ලාහ් පිළිගත්තා වේ. අපගේ පැමිණි අයගේත් නොපැමිණි අයගේ ජීවිතවල මෙය යහපත ඇති කරන හමුවක් වෙන්න ඕනේ. එලෙස අපි සතුටු වෙනවා මේක දකිනකොට. මෙච්චර උනන්දුවෙන් එන්න හිතේ හොඳ හැඟීමක්, අභිප්‍රායක්, යහපත කරා ආකර්ෂණයක් තිබෙන නිසානේ එන්නේ. කවුද බලෙන් ඕගොල්ලන්ව ගෙනාවේ? සතුටෙන් ඇවිත් තියෙන්නේ. මේ සතුට යහපත වර්ධනය කිරීමේදීත් එන්න ඕනේ. යහපත වර්ධනය කිරීමේත් එන්න ඕනේ. එලෙස වර්ධනය කරන විට එය අපගේ ප්‍රජාවට පමණක් සීමා නොවිය යුතුයි. අනෙක් ප්‍රජාවන්ටද යහපත කරන්නම් බවට අපි පත්විය යුතුයි. අනෙක් සමාජයන් අපගේම සහෝදර සමාජයේ මිනිසුන් ලෙස සලකා
අප ඒ මෙහෙවර කළ යුතුයි. වලකද කර්රම්නා බනි ආදම්. අප ආදම්ගේ දරුවන් ගෞරවනීය කළෙමු. ඩොක්ටර් රයිස් දේශනා කතා කරන විට කීවා ආදම්ගේ දරුවන්ව තමා ගෞරවයට පාත්‍ර කළේ කියා අල්ලාහ් කියනවා මුස්ලිම්වරුන් කියා කීවේ නැහැ. මුස්ලිම්වරුන්ට අල්ලාහ්ගේ පිළිගැනීම තියෙනවා කියන එක වෙනයි. අල්ලාහ් මිනිස් සමාජය ගෞරවයට පත් කර තිනවා. සුදනන් දුදනන් හැමෝම එකතුව තමා මේ සමාජය, මේ මිනිස් සමාජය, ආදම්ගේ පරම්පරාව. කිසිවෙක් ෂයිතාන්ගේ පරම්පරාව නොවේ. හැමෝම ආදම්ගේ පරම්පරාව. එනිසා ඔවුන් සමග එක් වී ජීවත් වන ලක්ෂණය අපි අප තුළ වඩවා ගත යුතුයි. එවිට තමා මේ යහපත් සමාජයට හිමි නියමිත ස්ථානය වෙත අපට ගමන් කළ හැක්කේ. මෙම ස්වභාවය මුළුමනින්ම නැතැයි කියන හැඟීමෙන් මම කිව්වේ නැහැ. මම කියන කාරණාව නම් ප්‍රමාණවත් නෑ. තවත් අප වර්ධනය විය යුතුයි කියන පදනම මත තමා මේක මම කියන්නේ. යහපත් සමාජය ගැන කතා කරන යෙදුමේ අල්ලාහ් තවත් සලකුණක් අපට පෙන්වනවා. තුමිනූන බිල්ලා. ඒ මුලට පැමිණිය යුතු සලකුණක්. නමුත් ඒ වාක්‍යයේ අවසානයේ ඒ සලකුණ අල්ලාහ් පෙන්වා තිබෙනවා. මේ සමාජය අල්ලාහ්ට පාක්ෂව සිටින සමාජයක්. මේ සමාජය මිනිස් සමාජයට පාක්ෂව සිටින සමාජයක්. එක පැත්තකින් මෙම සමාජයේ මිනිස් සමාජයට සමීපව සිටී. තවත් පැත්තකින් යහපත සමග සමීපව සිටී. තවත් පැත්තකින් යහපතට සමීපව යහපත්වලට ආදරය කරන සමාජයක්ව සිටී. නරක පිළිකුල් කරන සමාජයක් වේ. නරක අවම කරන යහපත වඩවන සමාජයක් වේවි. මිනිසුන් සමග සමීප සමාජයක් ලෙස සිටී. එහි තුන්වෙනි ගුණාංකය කුමක්ද දන්නවද? තුමිනූන බිල්ලාහ්. අල්ලාහ්ව විශ්වාස කර සිටින ප්‍රජාවක්. ඒ විශ්වාසය ගැන මට පෙර කතා කළ ඩොක්ටර් ෂාෆි ශිහාබ්දීන් ලස්සනට පැහැදිලි කළා. ඒ විශ්වාසය අපගේ මූලික බලයක් කියා කීවා. අල්ලාහ්ව විශ්වාස කළොත් මිනිසුන් සමග විරෝධයි. මිනිසුන් සමග හොඳින් සිටියා නම් අල්ලාහ්ව මෙනෙහි කරන්න වේලාව නැහැ. ඒ දෙකම කළා නම් ලෝකයේ යහපත් පැවතුනත් අයහපත පැවතුනත් ඒ ගැන දුකක් නැහැ. එහෙම ඉන්න බෑ. මේ සියලු පක්ෂපාතිත්වයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ යහපත් සමාජය තුළ. තුමිනූන බිල්ලා යයි කිව්වොත් විශ්වාසය ඇතුලේ කරුණු කිහිපයක් තියෙනවා. ඊමාන් විශ්වාසය කියන එක හැමෝම දන්නවා. ඒ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මේ විශ්වාසය තුළ අල්ලාහ් අන්තර්ගත කර තිබෙන සමහර කරුණු කිව යුතුයි. ඒ තමා විශ්වාසයේ සලකුණ. විශ්වාසය තුළ තිබෙනවා ආදරය. ඔව්, විශ්වාසය තුළ තිබෙනවා ආදරය. අල්ලාහ්ගේ දූතයා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසුවා වල්ලදීන ආමනු අෂද්දු හුබ්බන් ලිල්ලා. විශ්වාසවන්තයින් අල්ලාහ්ට දැඩිව ආදරය කරති. එනම් දේව විශ්වාසය යනු ආදරය පදනම් කරගත් එකක්. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසුවා ලා යුමිනු අහදුකුම් ඔබලාගෙන් කිසිවෙකු විශ්වාසවන්තයෙකු විය නොහැකි හත්තා යුහිබ්බ ලි අඛීහි මා යුහිබ්බු ලි නෆ්සි. මිනිසෙකු තමාට කැමති වෙන්නේ මොනවාද? එයම තම සහෝදරයාටත් කැමති වනතුරු ආදරය නොකරනාතුරු විශ්වාසය කළ නොහැකි. අල්ලාහ් වෙත ආදරයත් සහෝදරයා වෙත ආදරයත් තමා වෙනුවෙන් කුමක් කැමති වන්නේද ඒ සියල්ල අනෙක් මිනිසාට කැමති වන ආදරයත් මේ සියලු ආදර එකතු වීමෙන් තමා දේව විශ්වාසය සම්පූර්ණ වෙන්නේ. එසේනම් යහපත් සමාජයේ තවත් ස්වභාවයක් කුමක්ද දන්නවද? කරුණාව, දයාව. විශ්වාසය යනු ආදරය අඩංගු කළ දෙයක්. ආදරය නැතිනම් විශ්වාසය නැහැ. සලාසුම් මන් කුන්න ෆීහි වජද බිහින්න හලාවතල් ඊමාන්. ලක්ෂණ 3ක් තිබුණහොත් විශ්වාසයේ රසය මිනිසෙකුට දැනේ. මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසුවා ඉන් පළමුවැන්න
أن يكون الله ورسوله أحب إليه مما سواهما. අල්ලාහ් සහ රසූල් වරයා ඔහුගේ වැඩිම ආදරයට පාත්‍ර වූවන් විය යුතුයි. අනෙක් සියල්ලට හා සියලු දෙනාටත් වඩා ආදරය තමා විශ්වාසය. وأن يحب المرء لا يحبه إلا لله. එක මිනිසෙකුව ආදරය කළහොත් එය අල්ලාහ් වෙනුවෙන් වූ ආදරයක් විය යුතුයි. තමාගේ පුද්ගලික ආදරයක් නොවේ. ඒ අල්ලාහ් වෙනුවෙන් ආදරය දැක්වීම ලෝකයේ සිටින සෑම මිනිසෙකුම කළ යුතුයි. الخلق إيال الله. මැවීම් සියල්ල අල්ලාහ්ගේ පවුලයි. ජීව අජීවි මැවීම් සියල්ල අල්ලාහ්ගේ පවුලයි. අල්ලාහ්ව ආදරය කළ අය අල්ලාහ්ගේ මැවීම් සියල්ලට ආදරය කළ යුතුයි. එය යහපත් සමාජයේ ලක්ෂණයක්. ඒ නිසා යහපත් සමාජය කාරුණ්‍යයෙන් යුතු එකක් විය යුතුයි. කාරුණ්‍යය අහිමි වූ කල යහපත අඩු වෙයි. කාරුණ්‍යයෙන් තොර තැනක සිට එනම් ආදරය නැති තැනක සිට යහපත ඇතිවිය හැකිද? සංසන්දනය කර බලන්න අද ලෝකයේ තිබෙන ප්‍රජාවන් මම සංසන්දනය කළේ නැහැ. ලෝකයේ වැඩියෙන්ම ආදරය ගැන කතා කරන, ආදරය දක්වන, ආදරය හුවමාරු කරන, ආදරය මගින් ගැටලුවලට විසඳුම් සොයන ප්‍රජා අතුරින් පළමු ස්ථානයේ කුමන ප්‍රජාව ලබා තිබේද? මම කිසිවක් කීවේ නැහැ, කොමන්ට් කරන්න ආවේ නැහැ. කුමන ප්‍රජාවද ඒ ස්ථානයට ඇවිත් තිබෙන්නේ? අල්ලාහ් කියනවා ඒ ස්ථානයට මුස්ලිම් ප්‍රජාව පැමිණිය යුතු බව. ඒ ස්ථානයට කරුණාව පිරි ප්‍රජාවක් ලෙස මුස්ලිම්වරුන් පැමිණිය යුතුයි. එතකොට ඒ විශ්වාසවන්ත ප්‍රජාවක් වෙන්නේ. කරුණාව ආදරේ නැතිනම් විශ්වාසයක් නැහැ. එතන විශ්වාසය නැහැ. විශ්වාසය තුළ තවත් අංගයක් අඩංගුව තිබෙනවා. විශ්වාසය කොහි සිටද පැමිණෙන්නේ? විශ්වාසය කොහි සිට පැමිණෙන්නේද? විශ්වාසය අල්ලාහ්ගේ සාධකවලින් ගොඩ නැගෙනවා. අල්ලාහ්ගේ සාධකවලින් තමා ඊමානය එන්නේ. වෙන කොතනින්වත් ඒ විශ්වාසය ලබා ගන්න බෑ. අල්ලාහ් සිටින බව කොහොමද දැනගත්තේ? කුර්ආනයෙන් දැනගත්තේ. පරමාන්ත දිනේ කොහොමද දැනගත්තේ? කුර්ආන් වාක්‍යවලින් දැනගත්තේ. අල්ලාහ්ගේ බලය කොහොමද දැනගන්නේ? මේ විශ්වීය සාධකවලින් තමයි දැනගන්නේ. මිනිස් සමාජයේ නැගීම් සහ වැටීම්, ජය පරාජ මේවාට හේතු කොහෙන්ද දැනගන්නේ? ඉතිහාසයේ නැමැති සාධකවලින් ඒවා ඉගෙන ගන්නවා. මේවා සාධක බව කුර්ආනයේ සාක්ෂි දරනවා. කුර්ආනයේ වාක්‍යවලට සාධකයයි කුර්ආනයේ කියනවා. අල්ලාහ්ගේ මැවීම් සියල්ලටම සාධක බව කුර්ආනය කියනවා. ඉතිහාසය සාධකයක් යයි කුර්ආනයේ කියනවා. මේ වාක්‍ය සියල්ල ගොනු කර කියන්න වේලාව මදි. විද්වත්තු එය දන්නවා. එතකොට සියල්ල සාධක. ඉතිහාසයේ ඇයි අල්ලාහ් මතක් කරන්නේ? විශ්වාසය ගොඩ නැගිය යුතු නිසා කියනවා. අහස පොළව මැවීම් සියල්ල දෙස බලන්න. විශ්වාසයේ තහවුරු විය යුතු නිසා කියනවා. කුර්ආන් වාක්‍ය කියවන්න, ඉගෙන ගන්න, අවබෝධ කරගන්න කියා අල්ලාහ් ඇයි කියන්නේ? විශ්වාසය ගොඩ නැගිය යුතු නිසා පවසනවා. එතකොට විශ්වාසය මෙම සාධක නොමැතිව ගොඩ නැගෙන්න බෑ. සාධක කුමටද? සාධක කුමටද නම් සමහර සාධක තිබෙනවා. කුර්ආනයේ වාක්‍ය කියවා තේරුම් ගත යුතු සාධක. විශ්වයේ තිබෙන සාධක නිරීක්ෂණය කර ඉගෙන ගත යුතු සාධක. ඉතිහාසයේ තිබෙන සාධක හදාරා තේරුම් ගත යුතු සාධක. මේවා එකිනෙක වෙනස් සාධක. එනම් සියල්ලම බුද්ධියට තට්ටු කරන ඒවා තමා සාධක. මේ සාධක සමග තිබෙන සම්බන්ධතාවය සමග තමා විශ්වාසය වර්ධනය වෙන්නේ. එලෙස විශ්වාසය වැඩෙනවා නම් ඒ සමාජයේ කරුණාව ඇති වුණා වාගේම දැනුමත් වර්ධනය වේවි. දැනුමත් වර්ධනය වේවි. එය යහපත් සමාජයේ තවත් සලකුණක්. යහපත් සමාජය මෝඩ සමාජයක් නොවේ. යහපත් සමාජය මෝඩ ප්‍රතිපත්ති සමග ජීවත් වන සමාජයක් නොවේ. යහපත් සමාජය බුද්ධිවත් සමාජයක්. කුර්ආනයේ සාධක ඉගෙනගත් සමාජය. විශ්වයේ සාධක අවබෝධ කරගත් සමාජය. ඉතිහාසයේ සාධක දැන උගත් සමාජය.
කුර්ආනයේ වාක්‍ය ඉගෙන ගත්තොත් ඉස්ලාමීය කලාවන් සියල්ල ඉගෙන ගන්න පුළුවන්. විශ්වයේ සාධක ඉගෙන ගත්තොත් සියලුම විද්‍යා ක්ෂේත්‍රයන් ඉගෙන ගන්න පුළුවන්. ඉතිහාසයේ නම් සාධකය ඉගෙන ගත්තොත් සමාජ විද්‍යාව මානව විද්‍යාව කියන මිනිස් සමාජයේ දියුණුවට මඟ පෙන්වන ක්ෂේත්‍ර සියල්ල ඉගෙන ගන්න පුළුවන්. එලෙස උගත් සමාජයක් රසූලුල්ලාහ් බිහි කළා. අල්ලාහ්ගේ දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බිහි කළ ඒ සමාජයේ දෙස ඒ කෝණයෙන් වරක් අධ්‍යයනය කරන්න. ඉගෙන ගත්තොත් අල්ලාහ්ගේ වක්තරු සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා බිහි කළ ඒ සමාජයේ කෙලෙස දෙයක් ලිවීම කියවීමට නොදත් සමාජයක්, ලිවීම කියවීමට නොදන්න නබිවරයෙක්, ලිවීම කියවීම නොදන්න ඒ සමාජයට ඉගැන්වීම සඳහා නබිවරයා යවනු ලැබූ බව කුර්ආනය පවසනවා. هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب والحكمة. එතකොට නබිතුමා උගන්වනවා. ඉගැනුවාම එන්ඩේරු ප්‍රජාවක් ලෝකයට යහපත කියා දෙන නායකින් බිහි කරන ප්‍රජාවක් ලෙස පරිවර්තනය වෙනවා. දැනුමෙන් අඩු අය ලෝකෙට මඟ පෙන්වන්න පුළුවන්ද? මඟ පෙන්වන්න පුළුවන්ද? උමර් රලියල්ලාහු අන්හු තුමා පවසනවා, මගේ තාත්තා මට බැනලා තියෙනවා. තොට බැටළුවන් බලා ගන්නවත් දන්නේ නෑ බං කියලා. ඒ බැටළුවන් බලා ගන්නවත් නොදන්න උමර්ව ලෝකයේ අද දක්වා ප්‍රශංසා කරන සාධාරණත්වයේ මහා උසස් සංකේතයක් ලෙස ලෝකයට මඟ පෙන්වන නායකයෙකු බවට පරිවර්තනය කරනවා අල්ලාහ්ගේ වක්තරු මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා. මෝඩකමින් එවැනි මිනිසෙකු බිහි කරන්න පුළුවන්ද? යහපත් සමාජය එලෙස බිහි වී තිබෙන්න පුළුවන්ද? යහපත් සමාජයේ මිනිසුන් සියල්ලෝම අහසේ දිදුලන තාරකා වගේ යයි හදීසයක් තියෙනවා. එය බලහීන හදීසයක් තමා. ඒ වුවත් ඔවුන් අහසේ දිදුලන තාරකා වගේ තමා. දැනුමට ඉස්ලාමයේ දුන් වැදගත්කම කුමක්ද? ඔබ දන්නවා ආදම් අලයිහිස්සලාම්ට සුරදූතයින් හිසනම ආචාර කළා. ඒ හිසනමීමේ තේරුම කුමක්ද දන්නවද? අල්ලාහ් දැනුම මිනුම තරංගයක් පවත්වනවා සුරදූතයින් සහ ආදම් අලයිහිස්සලාම් අතර. ඇයි පවත්වන්නේ දන්නවද? සුරදූතයින් විරෝධතාවය පළ කළා මිනිස් වර්ගයා මැවීම සම්බන්ධයෙන්. එම විරෝධතාවය ප්‍රතික්ෂේප කරන්න අල්ලාහ් සුරදූතයින් ඉදිරියේ ආදම් අලයිහිස්සලාම් ගෙනැවිත් දැනුම මිනුම තරංගයක් පවත්වනවා. එම දැනුම තරංගයෙන් ආදම් අලයිහිස්සලාම් ජය ගන්නවා. අල්ලාහ් කියනව සුරදූතයින්ට හිස නමන්න කියා. දැනුම උසස් කොට අල්ලාහ් කිසිවෙකුට නොදුන්න මහා දායාදයක් ආදම් අලයිහිස්සලාම්ට පිරිනමා ඒ ආදම් අලයිහිස්සලාම්ගේ පරම්පරාවේ අප සියලු දෙනා ජීවත් කරවා තිබෙනවා. අද මුස්ලිම් සමාජයේ දැනුමට කුමක්ද සිදු වී තිබෙන්නේ කියා ප්‍රශ්නයක් ඇසිය යුතුයි නේද? අවුරුදු 10 20 30කට කලින් හිටියට වඩා දැනුමෙන් අපි දියුණු වෙමින් සිටිනවා. ඇත්ත තමා. නමුත් ඒ ප්‍රවණතාවය ඇගයීමට ලක් කළ යුතුයි. ඒ මන්ද දැනුම අධ්‍යාපනය මිනිසුන් බිහි කරයි යනුවෙන් කුර්ආනයත් පවසනවා. නවීන වර්තමාන අධ්‍යාපනඥයනුත් කියනවා. අධ්‍යාපනයේ මිනිසාව බිහි කරයි. දැනුම මිනිසාව බිහි කරයි. පැහැදිලිද? දැනුම මිනිසුන්ව බිහි කළොත් කොච්චර හොඳද? ගොවිපලක කුකුලන් හදනවා. එළුවන් හදනවා. ඔස්ට්‍රේලියානු ගොවිපලවල උසස් තත්ත්වයේ ගවයින් හදනවා. ඒ වගේ මිනිසුන්ව හදනවා නම් ඒක සාමාන්‍ය කාරණාවක්ද? සාමාන්‍ය කාරණාවක්ද? අපේ අධ්‍යාපන ආයතනයන් මිනිසුන්ව බිහි කළ යුතුයි.
මිනිසුන්ව බිහි කළ යුතුයි. අල්ලාහගේ දූතයාණන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මිනිසුන්ව බිහි කළා. මම කියනවා කියා තරහ වෙන්න එපා. උසස් විභාග ප්‍රතිඵල ගන්න කරන අයව හදනවා කියන එක වෙනයි. හොඳ මිනිසුන්ව බිහි කරනවා කියන එක වෙනයි. AL විභාගයට පෙනී සිටින සිසුන් 150ක් පාසලක ඉන්නවා නම් වෛද්‍ය පීඨයට කී දෙනෙක් යනවාද? 4 දෙනෙක් යයි. එහෙම ගියා නම් ඒක වාර්තාවක්. අනෙක් අය වැටකට නැති අයද? ඒ මත අධ්‍යාපනයක ප්‍රමිතිය මනින්න පුළුවන්ද? 150 දෙනාම මිනිසුන් ලෙස එළියට ආ යුතුයි. AB ප්‍රතිඵල නැතක් කමක් නැහැ. ඒකයි අධ්‍යාපනය. ටික දෙනෙකු රිසල්ට් වලින් ඉස්සරහට එනවා. ටික දෙනෙකු රිසල්ට් වලින් ඇද වැටෙනවා. ඒ විදිහට මිනිසුන් බිහි විය යුතුයි. රසූලුල්ලාහගේ මෙහෙවර වගේ අද පාසල් වලින් මිනිසුන්ව බිහි කරයිද? ආයත් නැමැති සාධක දැනුම දෙනවා යයි කියනවානේ. කුර්ආනයේ සාධක ඉස්ලාමීය කලාවන් සියල්ල උගන්වයි. විශ්වයේ සාධක විද්‍යාත්මක ක්ෂේත්‍රයන් සියල්ල අපට උගන්වයි. ඉතිහාසයේ සාධක මානව විද්‍යාව සම්බන්ධ සෑම විද්‍යාවක්ම අපට පහදා දෙයි. ඒවා සාධකයයි අල්ලාහ් පවසන විට ඒවයින් ඉගෙන ගන්නා දැනුම ලෞකික අධ්‍යාපනයේද ආධ්‍යාත්මික අධ්‍යාපනයේද එවැනි වෙනසක් ඉස්ලාමයේ අපට දුන්නේ නැහැ. සෑම ඉගෙනීමක්ම අල්ලාහ්ගේ සාධක වලින් ලැබෙන දැනුම් ඉගෙනුම්. දැනුම සහ අධ්‍යාපනයේ ඉස්ලාමයේ කොටස් දෙකකටයි බෙදා තිබෙන්නේ. ඵලදායී දැනුම, ඵල රහිත දැනුම. මට කලින් විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් කතා කළා. ඒ දෙදෙනා කොයි මද්රසාවේ ඉගෙනගෙනද ඇවිත් කතා කළේ. ඔවුන් උගත් ක්ෂේත්‍රයන් අල්ලාහ්ගේ විශ්ව සාධක ඉගෙනගෙන ලබාගත් දැනුම තමා ඔවුන් සතුව තබාගෙන ඉන්නේ. මිනිස් සිරුර වෛද්‍ය විද්‍යාවෙන් ඉගෙනගෙන තිබුණා නම් එය අල්ලාහ්ගේ සාධකයක් ඉගෙනගෙන ලබාගත් දැනුමක්. ඒ දැනුම අනෙක් සාධක දෙසට රැගෙන එනවා. වෛද්‍ය විද්‍යාව උගත් ඩොක්ටර් මිනිසාගේ මනෝවිද්‍යාව කුර්ආනයෙන් ඉගෙන ගන්නා තැනට එනවා. ඒ සාධකය මේ සාධකය සමග සම්බන්ධ වෙලා තියෙනවා. අද අධ්‍යාපනයේ බෙදා වෙන් කර තියෙනවා මේක ඉගෙන ගත්තොත් ඒක ඉගෙන ගන්න එපා කියලා. කුර්ආනීය සාධක ඉගෙන ගන්න අයට භෞතික සාධක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ කියන මතයක් මේ සමාජයේ තියෙනවා. යහපත් සමාජයේ හිම ඉන්න බෑ. යහපත් සමාජයේ හිම ඉන්න බෑ. මේ සමාජයේ බිහි කළ විද්වතුන් දෙස ඔබ ඉතිහාසයේ බැලුවොත් ඉමාම් ශාෆිව හැමෝම දන්නවානේ. ඩොක්ටර් ශාෆි නොවේ. එතුමා ඉස්ලාමික දැනුම් උල්පතක් ප්‍රඥේ කියලා නේද අපි දැනන් ඉන්නේ. එතුමා වෛද්‍යවරයෙකු කියා ඔබ දන්නවද? කී දෙනෙක් දන්නවද? එතුමා කවියෙකු කියා දන්නවද? සාහිත්‍ය දරයෙකු කියා දන්නවද? දන්න අය කවුද? අපේ මුතුන් මිත්තන් හැමෝම හැම සාධකයක්ම ඉගෙන ගත්තා. එක සාධකයක් උගත් තැනැත්තා අනෙක් සාධක ඉගෙන ගන්නා තැනට ආවා. යහපත් සමාජය එහෙමයි තිබුණේ. නබිතුමා මේ සමාජයේ ලෙසයි හැදුවේ. ඉගෙන ගන්න. දැනුමෙන් පෙරමුණට එන්න. දැනුම තමා දියුණුව. දැනුම තමා ජීවිතය. දැනුම තමා මිනිසා. එලෙස පවසන ආගමක අපි ඉන්නේ. එනිසා දේව විශ්වාසය යනු එහි එක පැත්තක ආදරය තිබෙනවා, තවත් පැත්තක දැනුම තිබෙනවා. ඒ දෙකම නැතුව විශ්වාසයක් නැහැ. සාධක නොමැතිව විශ්වාසයක් නැහැ. කුර්ආනයේ කියනවා සාධක පිළිබඳව අල්ලාහ් සඳහන් කරන විට ඔවුන් බොහෝ සාධක පසු කර යති. එහෙත් විශ්වාසය නොකර සිටිති. සූරාව ශුආරා පරිච්ඡේදයේ 26 නබිවරුන්ගේ ඉතිහාසය විස්තර කරන පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදයේ නබිවරු 7 දෙනෙකුගේ සංක්ෂිප්ත ඉතිහාසය කියා අවසන් කරන විට අල්ලාහ් කියනවා ඉන්න ෆී ذාලික ලආයා වමා කාන අක්සරුහුම් මුමිනීන්. ඉතිහාසයේ නැමැති සාධකය අවබෝධ කරගෙනත් විශ්වාසය නොකර සිටිති. ඉතිහාසයේ නම් සාධකය අවබෝධ කරගෙනත් විශ්වාසවන්තයින් බවට පත් වුණේ නැහැ.
සාධකවලින් විශ්වාසය තහවුරු විය යුතුයි. සාධක තේරුම් ගත්තොත්, සාධක ඉගෙන ගත්තොත් විශ්වාසය වර්ධනය වෙනවා. එය විශ්ව සාධක ඉගෙන ගත්තත් إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات لأولي الألباب. අහස පොළව මැවීම් වල, රය දවාල මාරුවීම් වල දැනුම ඇත්තන්ට සාධක තිබෙනවා. එය විශ්ව සාධක. ඒ සාධක උගත් අය කියනවා ربنا ما خلقت هذا باطلا ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا. මේ සාධක බලන අය අල්ලාහ්ට කියනවලු අපගේ දෙවිඳුනි විශ්වාසයේ කැඳවුම් කරුවෙක් විශ්වාසයේ දෙසට කැඳවීම අප සවන් දෙනවා අප විශ්වාස කරනවා කියා. කුමන සාධකද? විශ්වයේ සාධක. කුර්ආනයේ සාධක පමණක් නොවේ. කුර්ආනයේ සාධකත් විශ්වාසය ගෙන දෙනවා. විශ්ව සාධකත් විශ්වාසය වැඩි කරනවා. ඉතිහාසයේ උගත් අයත් විශ්වාස කළ යුතුයි කියා කුර්ආනයේ පවසනවා. එනම් සාධක ඉගෙනගෙන විශ්වාසයේ පිහිටුවන්නට නම්, සාධක ඉගෙන ගන්නට නම් දැනුම වර්ධනය විය යුතුයි. එසේනම් දැනුම ඇති සමාජයක් බවට පත්වෙන්න ඕන. ඒ යහපත් සමාජයේ තවත් වැදගත් සලකුණක්, ලක්ෂණයක්, ගුණයක්. ඒ අප තුළ වර්ධනය කළ යුතු අවශ්‍යතාවය පවතිනවා. යහපත් සමාජය එතැනින් නවතින්නේ නැහැ. යහපත් සමාජයේ විශ්වාසය ගොඩ නැගුණහොත්, විශ්වාසය වර්ධනය වනොත්, ඉන්පසු අල්ලාහ් සමග සමීපතාවයක් ඇතිවෙනවානේ. අල්ලාහ් තමා අපගේ ආරම්භය, අවසානය. ඔහු තමා අපගේ බාහිරය, අපගේ අභ්‍යන්තරය, අපගේ ආරක්ෂාව, අපගේ හුස්ම, අපගේ ආත්මය සියල්ල ඔහු වෙත තමා තියෙන්නේ. අල්ලාහ්ගේ දූත නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කියනවා والذي نفسي بيده මගේ ආත්මය කාගේ හස්තයේ පවතීද ඔහු මත දිවුරා. නිතරම මගේ කටයුතු සියල්ල ඔහුගේ හස්තයේ පවතින බව එතුමා සිහිපත් කරනවා. ඒක තමයි විශ්වාසය. මේ විශ්වාසයෙන් එළිවන හැඟීම තමයි තක්වා, බියබැතිය. බියබැතිය යනු කුමක්ද දන්නවද? විශ්වාසයට දැනුම සමග කරුණාව සමග සම්බන්ධතාවය තියෙනවා. ඒ දෙකම නොමැතිනම් විශ්වාසය සම්පූර්ණ වෙන්නේ නැහැ. දැනුම නොමැතිව, කරුණාව නැතිව විශ්වාසය පරිපූර්ණ වෙන්න බෑ. අඩුපාඩු සහිතව තියේවි. එලෙස විශ්වාසය ගොඩ නැගුණහොත් අල්ලාහ් සමග සුවිශේෂී හැඟීමක් ඒවි. ඒකට කියන නම තක්වා. ඒකට කියන්නේ බියබැතිකම කියලා. ඒ බැතියේ සලකුණ කුමක්ද දන්නවාද? බියබැතිය නම් කුමක්ද දන්නවාද? මේ ලෝකයේ යහපත කොතැනක තියෙනවාද ඒ සියල්ල අත්පත් කරගත යුතුයි. කිසිවක් අත නොහැරිය යුතුයි. නරක කුමන කෝණවලින් ලං වෙනවාද ලං වී හානිය ඇති නොකළ යුතුයි යන ආරක්ෂාකාරී හැඟීම තමා බැතිය. එය අල්ලාහ්ව විශ්වාස කළාම ඇතිවන හැඟීමක්. අල්ලාහ්ව විශ්වාස කළාම ඇතිවන වගකීමක්. ඇයි ඒ? යහපතක් අතෑරියත් අප අල්ලාහ් වෙතින් පරීක්ෂාවට ලක් වෙනවා. නරක නොවැළැක්වුණත් පරීක්ෂාවට ලක් වෙනවා. යහපත අතෑරියත් පරීක්ෂාවට ලක් වෙනවා. නරක නොවලක්වා සිටියත් පරීක්ෂණයට ලක් වෙනවා. එනිසා අල්ලාහ් වෙත බියක් බැතියක් ඇතිවෙන්න ඕනෑ. කිසිම යහපතක් අත් නොහල යුතුයි. කිසිම නරකක් ළඟාවීමට ඉඩ නොදිය යුතුයි. ඒ හැඟීම තමා තක්වා බිය බැතිය. ඒ බැතිවත් හැඟීම ළඟා වර්ධනය වන සමාජයක් තමා යහපත් සමාජය. යහපත් සමාජයේ සියලු දෙනාම තුළ මේ බැතිය එක සමානව තිබෙන්නේ නැහැ. මම ආරම්භයේදී කීවා හොඳ මිනිසුන් පමණක් සිටින සමාජයක් නොවේ යහපත් සමාජය. නරක අයත් ඉඳීවි. බිය බැතියෙහි විවිධ තරාතිරම්වල මිනිසුන් සිටීවි. එලෙසයි මේ සමාජයේ තිබෙන්නේ. නබිතුමාගේ සමාජයත් එලෙසයි තිබුණේ. සෑම කාලයකම සමාජය එලෙසයි පවතින්නේ. ඒත්
සහතිකයක් තියෙනවනේ යහපත් සමාජයට. යහපත් සමාජයට සහතිකයක් තියෙනවා. මොකක්ද ඒ? බිය බැතිය යන හැඟීම වර්ධනය කරමින්ම සිටිනවා. ඒකට සපෝට් කරනවා. ඒ සඳහා පරිසරය හදනවා. මේ පල්ලිය ඒ සඳහා වූ පරිසරයක්. පාසල් ඒ සඳහා වන පරිසරයක්. මද්‍රසා ඒ සඳහා වූ පරිසරයක්. කුර්ආන් මද්‍රසාවලින් ඒ සඳහා පරිසරයක් පවතිනවා. සෑම සිකුරාදාවකම අපි මස්ජිදයේ හමුවීම ඒ සඳහා වූ පරිසරයක්. යහපත සංවාද කිරීම ඒ සඳහා පරිසරයක්. මේ පරිසරය පුළුල් කිරීම, මේ පරිසරය වර්ධනය කිරීම, පුළුල් කරන්න ඒ හැඟීම වර්ධනය වෙනවා. ඒ හැඟීම සුරැකෙයි, එයට සහතිකයක් තියෙයි. එවිට මේ සමාජය නරක පැත්තට යෑම අඩු වෙයි, යහපත දෙසට පැමිණීම වැඩි වෙයි. ඒක තමයි යහපත් සමාජය. ඒ තමයි යහපත් සමාජය. ඒ ලෙස ඒ බැතිය සහිත සමාජයක් ලෙස මේ සමාජය වෙනස් කළ යුතුයි. එලෙස වෙනස් කළහොත් කුමක්ද ප්‍රතිඵලය? එවිට නිතර කතා කරන වතාවක් තිබෙනවානේ. නැමදීම, උපවාසය, දික්ර්, අවුරාද්, තස්බීහ්. මේ වතාවත් සියල්ල අපි සෑම කෙනෙකු ළඟ දකින්න පුළුවන්. අද සුළු පිටසක තමයි අපි දකින්නේ. අද ඉතා ස්වල්ප දෙනෙකු ළඟ තමයි අපි දකින්නේ. යහ ක්‍රියා කෙරෙහි තිබෙන උනන්දුව ඉතා අඩු පිටසක් ළඟ ඒවා තියෙන්නේ. එතකොට මේ අවස්ථා ප්‍රයෝජනය ගන්නා පරිසරය අපි අඩුවෙන් තක්සේරු කරනවාද කියන ප්‍රශ්නයක් එනවා. අඩුවෙන් තක්සේරු කරනවාද? අධ්‍යාපනය අඩුවෙන් තක්සේරු කළොත් අපි දියුණු වෙන්නේ නැහැ. කරුණාව අඩුවෙන් තක්සේරු කළොත් දියුණු වෙන්න බෑ. පල්ලිය අඩුවෙන් තක්සේරු කළොත් දියුණු වෙන්න බෑ. ධර්ම දේශනා පැවැත්වීම නැතිනම් ඒවට සවන් දීලා ඉගෙන ගැනීම අවතක්සේරු කළොත් දියුණු වෙන්න බෑ. දියුණු වෙන්න බැරි වෙන්නේ මොකේද? යහපතෙහි දියුණු වෙන්න බෑ. තක්වා වැඩෙන්නේ නැහැ. තක්වාවට සහතිකයක් ලැබෙන්නේ නැහැ. එතකොට විශාල වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. මේ යහපතයන් සෑම ආකාරයකින්ම වර්ධනය කළ යුතුයි. එය පෝෂණය කළ යුතුයි. කියන ඒ වගකීම, යුතුයකම අපට තිබෙනවා. ඒ වගකීම වැඩෙනවා නම් එය යහපත් සමාජයේ තවත් ලක්ෂණයක්. වගකීම යනු මොකක්ද? ලෝකේ මම කාටවත් උත්තර බඳින්න ඕනේ නැහැ. මම හොඳින් ඉන්නවාද, නරක වෙනවාද, වඳිනවාද, මගේ දරුවන්ව හොඳට හදනවාද, ඔවුන්ගේ යුතුයකම් ඉටු කරනවාද, ව්‍යාපාරයේ හලාල් හරාම් රකිමින් සිදු කරනවාද? ඒ ගැන කවුද ඉන්නේ ප්‍රශ්න කරන්න? කවුරුත්ම නැහැ. කවුරුත්ම නැහැ. මට උවමනා විදිහට ජීවත් වෙන්න පුළුවන් කියන තැනකට කෙනෙකු ආවොත් ඔහු වගකීම් විරහිත කෙනෙක්. ඔහු වගකීම් විරහිත අයෙක්. ඒ වගකීම අඩු වේවි බැතිය අඩු වුණාම. බැතිය අඩු වෙන සමාජයක වගවීම අඩු වේවි. වගකීම් වලට එන හැඟීම තියේවි. වගකීම් වලට එන හැඟීම තියේවි. තැනකට එන්න ඕනේ. තනතුරු වලට එන්න ඕනේ. ආසන අත්පත් කරගන්න ඕනේ. ඒ ඔක්කොම තියේවි. නමුත් ඇවිත් වාඩි වුණාට පස්සේ කිසිම වගකීමක් නැතුව ජීවත් වෙලා මැරලා යනවා. එය වගකීම් විරහිත සමාජයක සලකුණක්. ඒ සලකුණ ලෝකයේ බහුල වුණා නම් පරමාන්ත දිනේ බලාපොරොත්තු වෙන්න කියලා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අවධාරණය කළා. වගකීම අඩු වුණා නම්. වගකීම අඩු වුණා නම් එහෙම වෙයිද? මුස්ලිම් වරයෙකු කොතැන සම්බන්ධ වෙනවාද ඒ හැමතැනම ඔහුට වගකීම තියේවි. එය බැතියෙන් එළිවන දෙයක්. කවුරු බැලුවත් නොබැලුවත්, ප්‍රශ්න කළත් නොකළත් මම උත්තර බැඳිය යුතුයි කියන හැඟීම මුස්ලිම් වරයෙකු සතුව තිබිය යුතුයි. එවිට
කුඩා වරදක් වුණත් ඒ තැනැත්තා කරන්නේ නැහැ කළා නම් තමා කළ වරදට සමාව යැදීමේ තැනකට ඔහු යනවා. පව් සමාව යැදීමේ තැනකට ඔහු යනවා. අද අපි ඉන්න අන්දම කියනවා නම් ඒ අඩුවක් ලෙසින්ම කිව යුතු වෙනවා. වැරදි කියන්නේ හොස්ස ළඟින් මැස්සෙක් ගියා වගේ. අතින් ගසා දාලා යනවා. ඒකට කිසිම අවධානයක් දෙන්නේ නැහැ. ඒක මම කළත් එකයි වෙන කෙනෙකු කළත් එකයි. දැන් බලන්න අනෙක් තැනැත්තන් කරන වැරදි නොදැක්කා වාගේ සිටීමට මම හේතුවක් තියාගෙන ඉන්නවා නම් ඒක මොකක් වෙන්න පුළුවන් කියලා දන්නවද? මගේ වැරදිත් ඔවුන් නොදැක සිටීමට ඒකයි ක්‍රමේ. ඔවුන්ගේ වැරදි මම නොදැක්කා වාගේ සිටින්නේ ඇයි දන්නවද? මගේ වැරදි ඔහුත් නොදැක්කාමින් සිටීමට ඒකයි මග. ඒ නිසා කිසිවෙකුගේ වැරදි නොදැක්කා වාගේම යමු කියන තැනකට අද සමාජයේ වේගෙන් ගමන් කරමින් සිටිනවා. පොඩි ළමයෙකුට කතා කරලා අහන්න බෑ ඇයි ඔහොම කරන්නේ කියලා. අපි ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ අපිට උගන්වපු ගුරුවරු පාරේ අපිව දැක්කොත් මොනවද කරන්නේ? ගෙදර දුවනවා. ඔහු පාරෙත් අපේ ගුරුවරයා තමයි. අද පන්තියේ ශිෂ්‍යයෙක් වැරද්දක් කළොත් ඒ ශිෂ්‍යයාව ටිකක් සැර කරලා ප්‍රශ්න කරන්න බැරි තැනකට සමාජය ඇවිත් තියෙනවා. එහෙම කරන්න බැහැ කියලා නීතියක් පැනවිලා තියෙනවා. නීතියක් තියෙනවා. නීතියක් පැනවුවට පස්සේ මුකුත් කරන්න බැහැනේ. ශිෂ්‍යයෙක් පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරනවා. සර් මට ගැහැව්වා නැතිනම් බැන්න කියලා. පොලිසිය හිටගන්නේ කොයි පැත්තේද? ශිෂ්‍යයාගේ පැත්තේද? ගුරුවරයාගේ පැත්තේද? ගුරුවරයා වගකීම ටිකක් වැඩියෙන් ගෙන ඒ විරෝධතාවය පෙන්වන්න ඇති. අද වගකීම උදාසීනත්වයට පත් කරන අනිවාර්යයෙන්ම බලහත්කාරයෙන් වගකීම සහිත තැනැත්තාත් එය උදාසීන කළ යුතු තැනකට තල්ලු වූ පරිසරයක අපි ජීවත් වෙමින් සිටිනවා. මේ වගකීම ආරක්ෂා කරගන්නේ කොහොමද? යහපත් සමාජය ලෙස අපිට සිටිය හැක්කේ කොහොමද? දන්නවද? ඒ නිසා මේක පුරුද්දට આવොත් පරම්පරාවක ඉස්කෝලේ මේකට හුරු වෙමින් එනවා කියලා හිතන්න. ඔවුන් හෙට තාත්තලා වෙනවා. ඔවුන්ගේ දරුවන්ගෙන් ප්‍රශ්න කරයිද? ඔවුන්ගේ දරු දැරියන්ගෙන් ප්‍රශ්න කරයිද? මගෙන් කවුරුවත් ප්‍රශ්න කරන්න එපා. මගේ ගුරුවරයාවත් මගේ තාත්තවත් මගේ අම්මවත් එහෙම කරන්න බෑ. එලෙස හැදුණු ශිෂ්‍යයෙක් හෙට තාත්තා කෙනෙක් වුණාම එයාගේ දරුවගෙන් ප්‍රශ්න කරයිද? එයාගේ නිදහස ඒක. මානව හිමිකම. එයා කරගෙන යයි. එහෙම තමා. කියන තැනකට මේ සමාජයේ හෙට පත් වෙන්නේ නැද්ද? දැනටමත් පත් වෙලා පත් වෙමින් තියෙන්නේ. මේක කොහොමද වෙනස් කරන්නේ? මේක කොහොමවත් වෙනස් කරන්න බෑ. මොකද ලෝකය අද ඒ දෙසට තමා. මේක ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නොවේ, ජාත්‍යන්තර ප්‍රශ්නයක්. ජාත්‍යන්තර නීතීන් මේකට උදව් කරනවා. මෙහෙමයි ඔයගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ. කවුරුවත් කාගෙන්වත් ප්‍රශ්න අහන්න බෑ. කවුරුවත් කාගේවත් වැරදි වලට විරුද්ධ වෙන්න බෑ. අපිත් එහෙමයි ජීවත් වෙන්න ඕනේ. එහෙමයි ජීවත් වෙන්න ඕනේ. එහෙමනම් විකල්පය මොකක්ද? ධර්මයේ කුමක්ද? සැර කරලා අහන්න බෑ. බලපෑමෙන් අහන්න බෑ. ඉස්සර ගැහුවා වාගේ දැන් ගහන්න බෑ. බනින්න බෑ. මම හිතනවා ඒවා හොඳයි කියා. මම හිතනවා ඒවා හොඳයි. තාත්තා කෙනෙක් පුතාට බනින්න නැතුව ඉන්න එක හොඳයිද? බනින එක හොඳයිද? ඕගොල්ලෝ කියාවේ බනින එක හොඳයි කියලා. ගුරුවරයා ශිෂ්‍යයාට ගහන එකද හොඳ? ගහන්න නැතිව ඉන්න එකද හොඳ? එක කාලෙක අපිට ගැහුවා. අපේ ගුරුවරු. අද අපි හොඳින් ඉන්නේ ඒගොල්ලෝ ගහපු නිසායි කියලා හිතා ගන්නවා. දැන් ගහන්න බෑ. දැන් ගහන්න නැතුව ඉන්න එක හොඳද නරකද? මම කියනවා හොඳයි කියලා. නීතිත් පනවලා තියෙනවා ගහන්න බෑ බනින්න බෑ කියලා හොඳ වැඩක්. එතකොට මොකද්ද විකල්පය? කරුණාවෙන් ඒ ශිෂ්‍යයාට සමීප වෙන්න. කරුණාවෙන් සමීප වෙන්න.
මේ සමාජය කරුණාවෙන් දැනුමෙන් අනෙක් අයගේ සම්මානයට පත්විය යුතුයි. දඬුවමෙන් නොවේ, පොල්ලෙන් නොවේ, ඇනලා නොවේ, බැනලා නොවේ. එලෙස නොකළ යුතුයි කියන නීතිය පැනවීම හොඳයි කියන එක තමයි මගේ මතය. ඒක අඩුවක් ලෙස කියා අද කාවවත් හදන්න බෑ කියන තැනට යන්න බෑ. එහෙම යන්න බෑ. කරුණාවෙන් ඔවුන්ව පාලනය කරන්න. කරුණාවෙන් ඔවුන්ව වෙනස් කරන්න. දැනුමෙන් ඔවුන්ව වෙනස් කරන්න. කිසිම ශිෂ්‍යයෙක්, කිසිම පුතෙක් දැනුමට පාලනය නොවී කීකරු නොවී ඉන්නේ නෑ. අවනත නොවී ඉන්නේ නෑ. ඇයි ඒ? ආදම් අලෙහිස්සලාම් දැනුමෙන් ජයගත්තාම සුරදූතයින් හිස නැමුවා. සුරදූතයින් හිස නැමුවා. දැනුමට අවනත වීම යන කාරණාව ස්වභාවයෙන්ම අල්ලාහ් මිනිසා තුල තබා තිබෙනවා. ඔබේ දරුවන් දෙමාපියන්ගේ දැනුම මදි කියා හිතන්නේ කවදාද එදාට කීකරු වෙන්නේ නැහැ. අපේ අම්මට මෙලෝදයක් තේරෙන්නේ නැහැ, තාත්තට මොනවත් තේරෙන්නේ නැහැ කියා හිතනවා. අද කාලේ නොදැන ජීවත් වෙන්න බෑ. අද කාලේ නොදැන ජීවත් වෙන්න බෑ. අද ඕනෑම පුතෙක්, ඕනෑම ශිෂ්‍යයෙක් පාසලේදී විතරයි ඉගෙන ගන්නේ කියා ඔයගොල්ලෝ හිතුවොත් අද ලෝකය අපි තේරුම් අරගෙන නැහැ. ඔහු පාරේ ඉගෙන ගන්නවා. එකතු වෙන හැමෝම එක්ක එක් වෙලා ඉගෙන ගන්නවා. එයාගේ අතේ තියෙන ෆෝන් එකකින් ඉගෙන ගන්නවා. හුඟක් තොරතුරු ගබඩා කරලා තියාගෙන ඉන්නවා. දෙමාපියන්ට නොදන්නා කාරණා ඔහු දන්නවා. ගුරුවරුන්ට නොදන්නා කරුණු ඔහු දන්නවා. දෙමාපියන් හෝ ගුරුවරු හෝ අද තරුණ පරම්පරාව අඩුවෙන් තක්සේරු කළොත්, නොදන්න අය කියා හිතුවොත් ඔවුන් අපට ගරු කරන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දැනුමැත්තන් බවට පත්විය යුතුයි. ධර්මයේත් අපි දැනුවත් වෙන්න ඕනේ. මේ ලෝකයේ අල්ලාහ්ගේ සාධක ඉගෙනගෙනත් දැනුම ලබා ගන්න ඕනේ. ඒ නිසා කෝටුව වේවැල විසි කරන්න, තරවටු කිරීම අතාරින්න, බැනිල්ල නවත්වන්න. එදා ඒක හරි. එදා කාලේ ගුරුවරුන් හෝ දෙමාපියන් හෝ ගහලා හැදුවා. අද එහෙම හදන්න බෑ. අද කරුණාවෙන් හදන්න, දැනුමෙන් හදන්න, අල්ලාහ්ව අවබෝධ කරවා හදන්න. ඒක තමයි ඉස්ලාමයේ කිව්වේ. නබිතුමා හිමයි හැදුවේ. අල්ලාහ්ගේ දූතයන්න් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැවසුවා, ලා ඛෛර ෆීමන් ලා යअලෆ් වලා යුअලෆ්. යම් මිනිසෙකු සුහදශීලීව ඇසුරු නොකරන්නේද, ඔහු සමග අනෙක් අයට සුහදව ඇසුරු කිරීමට බැහැ කියා හිතනවාද, ඔහුගෙන් කිසිම යහපතක් නැහැ. එහෙමනම් කොහොමද යහපත් සමාජය බිහි වෙන්නේ? කෙනෙකු සුහදශීලීව ඇසුරු කරන්න බැරි නම් hina වෙන්න දන්නේ නැහැ. හිතවත්ව කතා කරන්න දන්නේ නැහැ. සමීපව ඇසුරු කරන්න දන්නේ නැහැ. වරදක් වුණොත් සමාව දෙන්න දන්නේ නැහැ. පිටට තට්ටු කරලා උනන්දු කරවන්න දන්නේ නැහැ. එලෙස සුහදව hina වෙලා කතා කරලා සමීප වෙලා ආදරයෙන් ඉන්න දන්නේ නැහැ. දන්නේ නැති අය එක්ක අනෙක් අයත් එහෙම ඉන්නේ නැහනේ. එවැනි මිනිසෙකු ළඟ කිසිම යහපතක් නැහැයි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසුවා. එහෙම සමාජයක් තියේ නම් කොහොමද යහපත් සමාජයක් විය හැක්කේ? එනිසා අප කරුණාවෙන්, ආදරයෙන්, දැනුමෙන් අනෙක් මිනිසුන් ඉදිරියේ නැගී සිටින්නට පුරුදු වෙමු. අනෙක් අයව මඟ පෙන්වන්න පුරුදු වෙමු. අනෙක් අයට උපදෙස් දීමට පුරුදු වෙමු. අනෙක් අයව හදන්න පුරුදු වෙමු. අනෙක් අයව ආකර්ෂණය කරන්න පුරුදු වෙමු. ඒ ඕනෑම කෙනෙක් වුණාවේ, අපේ දරුවා වුණාවේ, අසල්වාසීන් වුණාවේ, මුස්ලිම් වේවා, මුස්ලිම් නොවන්නන් වේවා. කවුරුන්ද මේ කරුණාවට අවනත නොවන්නේ? කවුරුන්ද ආදරයට කීකරු නොවන්නේ? කවුරුන්ද දැනුමට සවන් නොදෙන්නේ? එය නොමැති සමාජයක් යහපත් සමාජය වෙන්න බෑ. එය නොමැති සමාජයක් වගකීම් සහිත සමාජයක් වෙන්න බෑ. ඒ වගවීම එලි දක්වන්න ඕනේ, බැතිය එලි දක්වන්න ඕනේ. මන්ද අල්ලාහ් සමග වගකීම තිබුණොත්
කැඳවීම ඇසුන ගමන්ම ඒ මිනිසා පල්ලියේ ඉඳීවි. මිනිස් සමාජයේ සමග තියෙන වගකීම ප්‍රදර්ශන කළොත් ඔහු ඉල්ලාගත්තු ණය වහාම ගෙවාවි. තනතුරක තිබෙන වගකීම තේරුම් ගත්තොත් බෙල් එක වදිනකොට පන්තියේ ඉඳීවි ගුරුවරයා, නැතිනම් ඔෆිස් එකේ ඉඳීවි නියමිත වේලාවට නිලධාරියා. පැය 8ක් වැඩ කළ යුතුයි නම් එයින් පැය 2ක් ඔහු හොරකම් කරන්නේ. දේශනයක් ඇහුවා. ඒ දේශනයේ ගුරුවරයෙකු ගැන කතා කරනවා. වෙළඳ ව්‍යාපාරයක ණය ගනුදෙනුවක වංචාවක් කළොත් පස්සේ කාලෙක ඒක තේරුම් ගන්නකොට වංචාව කළේ කාටද? ඔහුට එය බාර දීලා. ඒ ඔහුට දීලා. මම එක කාලයක නොදැනුවත්කම නිසා මෙහෙම කළා. ඔයාට මතක ඇති, අමතක වෙලාත් ඇති. නමුත් මම දැන් තේරුම් ගත්තා. අල්ලාහ් වෙත මම හොඳ මිනිහෙක් වෙන්න ආශා කරනවා. මම කරපු වැරද්දට මට සමා වෙන්න. මම වෙනුවෙන් අල්ලාහට කමාව යදින්න. මම හොඳ මිනිහෙකුව මැරෙන්න ආශා කරනවා. ඒ නිසා මම ආපසු දෙනවා කියලා දෙන්න පුළුවන්. පැහැදිලි? ගුරුවරයෙක් ශිෂ්‍යයන් සමග ගෙවිය යුතු පැය 6න් පැය 2ක් හොරකම් කළා නම් පසුව අවබෝධ කරගත්තත් ඒ පැය 2 කොහොමද ආපහු ගිහින් දෙන්නේ? කොහෙද ගිහින් දෙන්නේ? වගකීම් විරහිතව ජීවත් වුණොත්, මෙහෙම බොහෝ තැන්වල වගකීමක් නැතිව ජීවත් වෙනකොට ආපසු ඒ ණය ගෙවා ගන්න බැරි ගැටලුවක් එනවා. ගැටලුවක්. කවුද සමාව දෙන්නේ මේ අවස්ථාවේ? එනිසා බිය බැතිය, වගකීම, කරුණාව, ආදරය, දැනුම සියල්ලම එකතු වූවක් තමයි මේ යහපත් සමාජය. මේවා වර්ධනය කළ යුතුයි සහෝදරවරුනි. මේවා සම්පූර්ණයෙන්ම නැතයි කියන හැඟීමෙන් මම කතා කළේ නැහැ. මේ කිසිවක් මෙහි නැහැයි මම කතා කළේ නැහැ. ඉතා විශිෂ්ටව මේ සියල්ල එලි දක්වා වැඩ කරන අය ඉන්නවා. ඒත් අඩුවක් තියෙනවා. මේවා වර්ධනය කළ යුතුයි. යහපත් සමාජයේ යනු කිහිප දෙනෙකු නැතිනම් බහුතරයක් ඔවුනොවුන්ගේ මට්ටමින් යහ ක්‍රියාවන් කරගෙන යන එක නොවේ. යහපත වර්ධනය කරන්නන් අවශ්‍යයි. වර්ධනය කරන්නන් අවශ්‍යයි. මේක ඉතා දීර්ඝ විශාල නිමාවක් නැති මාතෘකාවක්. මේ මාතෘකාවේ කතා කරලා අවසන් කරන්න සලකුණු ස්වල්ප නොවේ යහපත් සමාජයේ සලකුණු. ඉතා වැදගත් යයි අද දවසේ අවශ්‍යයෙන්ම කතා කළ යුතු ඒවායයි මම අදහස් කළ ඒවායින් කිහිපයක් ඔබ සමග බෙදාගත්තා. ඒවායින් මේ සමාජය එනම් අපේ සමාජයේ පැමිණි අය, නොපැමිණි අය, මුස්ලිම්වරු, මුස්ලිම් නොවන අය, මේ රට හැමෝම ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. මේ රට මුස්ලිම්වරුන්ගෙන් පළ ලබන්න ඕනේ. මෙහෙම ජීවත් වුණොත් නේද පළ ලබා ගන්න හැකි වෙන්නේ. එවැනි ඵලදායී ජීවිතයක් ගත කරලා යහපත් සමාජය නම් ස්ථාවරය රැකගනිමු. අල්ලාහ් අපව ආරක්ෂා කරයි. අල්ලාහ් අප සමග සිටීවි. අල්ලාහ් අපට උදව් කරයි. අල්ලාහ් අප සමග සිටීනම් එය තමා අපිට විශාලතම භාග්‍යය, බලය සියල්ලම. ඒ අල්ලාහ්ට සමීප වීමට යහපත් සමාජයේයි අල්ලාහ් ප්‍රශංසා කරන සමාජයට හිමි ලක්ෂණයන් සියල්ල අප තුළ සොය සොයා වර්ධනය කරගන්නා ගුණය ඇතිවිය යුතුයි. බලධාරී දෙවිඳුන් එවැනි යහපත් සමාජයක් ලෙස අප ජීවත් වීමටත් අපගේ ඊළඟ පරම්පරාව එවැනි සමාජයක් ලෙස වැජඹීමටත් මේ රටත් ජනතාවත් සොබාදහමත් සියල්ලමත් ප්‍රයෝජනවත් වන සමාජයක් ලෙස මේ සමාජයේ වීමටත් සර්ව බලධාරී දෙවිඳුන් දයාව කළාවේ යයි ප්‍රාර්ථනා කර සමුගන්නම්. වාඛිර් දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. වස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.